ආයුබෝවන් සුබ දවසක්. අද අපි අපේ වැඩසටහන සම්බන්ධ කරගන්නේ රංග ප්‍රභා විශේෂණාත්මක පුහුණු පාඨමාලාවේ සහෝදරයෙක් වන කවිඳු රසංජන සහෝදරයාව. ආයුබෝවන් කවිඳුයි. ඔබ සාදරයෙන් පිළිගන්නවා අද අපේ වැඩසටහනට. ඉතින් දැන් ඔයා මේ නර්තන ජීවිතයේ ඔයාට මේ වගේ විෂයක් හදාගන්න හිතුනේ නර්තනයේ වගේ විෂයක්? පොඩි කාලේ ඉඳන් නැටුම් වලට දක්ෂයි. ඒ කාලේ ඉඳන් ආසාවක් තිබ්බ ඉතින් නටන්න. ඒකින්ද මේ විෂය තෝරගත්තා. ඒකයි තව ආසාවට කියන්නේ විනෝදාංශයේ මේ වගේ අර හිත නිවන මේකක් නෙවෙයි නැටුම් හදාගන්නවා. නර්තනය කියන්නේ කොහොමද හිත නිවන කලාවක්. ඉතින් මේ කලාව හදාරන්න පටන් ගන්න කොච්චර කාලයක්ද? චූටි කාලේ ඉඳන් ඒ කියන්නේ ඉස්කෝලවල එක පන්තිවල ඉඳන් නැටුම් ඉගෙන ගන්නවා. කලායතනට ඇවිල්ලා අවුරුදු 6මාරක් 7ක් වගේ ඒ වගේ කාලයක් තිබුණා. එතකොට දැන් ඔයාලා මේ හදාරන නර්තන පුහුණු පාඨමාලාව පටන් ගත්තේ මොන අරමුණකින්ද? පාඨමාලාව පටන් ගත්තේ ඇත්තටම කලායතන රාමුවට හානි වෙන හින්දා ඒ වයසට එන ළමයි ඩිප්ලෝමාධාරීන් ලෙස උසස් තැනක තියලා අධ්‍යාපනයක් ලබා දීලා කලායතනයේ ජ්‍යෙෂ්ඨ ආදි ශිෂ්‍යයෝ විදිහට නම් කරලා එයාලට හොඳ පිළිගැනීමක් දීලා ඒ සියලු දෙනාට හොඳ වටිනාකමක් දීලා ඒක කරන්න තමයි උසගේ අරමුණ තිබුණේ. එතකොට ඔයාලගේ මේ පුහුණු පාඨමාලාවේ මොන විෂයපතයන් ඉගෙනීම සිද්ධ වෙනවද? ලෞබරට පහතරට සබරගමුව ආය පෝරු චාරිත්‍ර හේවිසි වගේ අර කොල්ලෙට්ට ඉගෙන ගන්න පුළුවන් ලොකු දේවල් මේ ඩිප්ලෝමා එක ඇතුලේ උගන්වනවා. ඒකට තැන්වල ඒවා ඉගෙනන්නේ නැහැ සාමාන්‍යයෙන්. දුර්ලභ දේවල්. කොහෙවත් ඉගෙනන්නේ නැති විෂයන් ගොඩක් උගන්වනවා එතන. එතකොට දැන් ඔයාව මේ පාඨමාලාවට තෝරගත්තා කියනකොට ඔයාලට මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ? ඇත්තටම ලොකු සතුටක් දැනුණා. ඒක කියද්දී ඉස්සරහට තවත් ජයග්‍රහණයක් කියන්නේ කඩේම පසු කරන්න ලැබෙනවා කියලා සතුටක් ආවා. එතකොට දැන් මේ ඔයගොල්ලෝ වැඩ කරගෙන යද්දී එක ගුරුවරු උගන්වනවානේ. එතකොට ඒගොල්ලොත් එක්ක කොහොම බැඳීමක්ද තියෙනවා? ඇත්තටම ඒ කියන්නේ එක මට්ටමේ කට්ටිය නා ඒ කියන්නේ විශ්වවිද්‍යාල කස්තිකාචාර්යවරු ආය නර්තනාවේ විශිෂ්ට ශිල්පියෝ වෙනවා. එයාලත් එක්ක ඉතින් එයාලගේ අත්දැකීම් මාරු කරගෙන වැඩ ටික කරනවා හොඳට. එතකොට දැන් ඔයාලගේ මේකේ ඉන්නවා යහළුවෝ සහෝදර සහෝදරයෝ වගේ දේගොල්ලෝ ෆැමිලි එකක්ද වගේද කොයි වගේද හම්බෙච්ච යාළුවෝ? ඇත්තටම අලුත් අයත් හිටියා. ඉස්සර ඉඳන් කලායතනේ හිටපු අයත් හිටියා. එයාලා ඔක්කොම ඉතින් සහෝදරයෝ වගේ අඳුරගෙන හොඳ නිහතමානී කට්ටිය ඉන්නවා. එයාලා එක්ක හොඳට වැඩ කටයුතු කරනවා ඉතින්. හරි. එතකොට මම දැනගන්න කැමතියි ඔයා මේ පාඨමාලාව හදාරලා චානක මధుරංග රන් පදක්කම දිනා ගන්න කැමතිද? ඒ කියන්නේ බැච් ෆස්ට් වෙන්න කැමතිද? ඇත්තටම කැමැත්තක් තියෙනවා. උනන්දුවෙන් වැඩ කරනවා. ඒ ටික බලාගෙන කොහොම හරි ෆස්ට් වෙන්න බලාගෙන ඉන්නවා ඉතින්. අපි ප්‍රාර්ථනා කරනවා ඒකේ විදිහටම සිද්ධ වෙන්න කියලා. එතකොට දැන් ඔයාට හම්බෙච්ච ගුරුවරුත් එක්ක චානක මధుරංග කියන්නේ කොයි වගේ ගුරුවරයෙක්ද? ඇත්තටම කියන්න ඕනේ සර් හම්බෙන්නේ මට මං 6 පන්තිලා ඒ කාලේ ඉඳන් අපිත් එක්ක ඒ කියන්නේ එක චරිත රංගපානවා අපි එක්ක විලාවකට යාළුවෙක් වගේ විලාවකට සහෝදරයෙක් ගුරුවරයෙක් වගේ හොඳ නරක කියලා දෙනවා. ඒ ජීවිතේ විශේෂයි ගොඩක් නෑ මගේ. සර් ඉන්නවා එතන උඩම තැනක. එහෙම සර් කියන්නේ ඉතින් ඔය වැරදි අඩුපාඩු ඔක්කොම හදලා දෙන ඒ කියන්නේ තමන්ගේ ශාස්ත්‍රයේ ඕන කෙනෙක්ට දෙන බය නැතුව ඒ කියන්නේ ඕන තරම් බැනුම් අහලා තියෙනවා පේනුවේ. ඒ වගේ ගුරුවරයෙක් තමයි ඉතින් චානක මధుරංග කියන්නේ. කිසිම ගුරු මුස්තියක් තියාගන්නේ නැතුව එයාගේ ශිල්පය අපිට දෙන ගුරුවරයෙක්. ඔව් එතකොට මම කැමතියි දැනගන්න ඔයාගෙන් මේ රංග ප්‍රභා කලායතන ගැන මොකක්ද කියන්න තියෙන්නේ? කලායතන කියන්නේ ඇත්තටම කිව්වොත් ඒ කියන්නේ මට කියන්න වචනින් නැහැ කලායතන ගැන. මම පොඩි කාලේ ඉඳන් ඒ කියන්නේ ඉස්සර ඒ කාලේ නටන්න බෑ හරියට. මේකට ආවට පස්සේ තමයි හොඳට නටන්න පුළුවන්. එහෙම ඒ කියන්නේ ඔය ශිල්පීය මට්ටමට එනකම් මේකේ පුහුණු කරනවා කට්ටියව.
ඒකයි තව මම අද නැටුම් වලින් තැනක ඉන්නවා නම් මේ කලායතනෙට පින් දෙන්න තමයි. ඊන පාට කරන තැන රංග ප්‍රභා කියන තමයි තියෙන්නේ. දැන් මේ වසර දිගු ගණනාවක් තිස්සේ යන නර්තන ජීවිතයේදී ඔයාට හොඳ දේවල් හම්බෙන්නේ නැති, නරක දේවල් හම්බෙන්නේ නැති, අභියෝග හම්බෙන්නේ නැති. එතකොට මොනවද ඒ වගේ දේවල් අපිට කියුවේ? අභියෝගයක් කියන්නේ ඉතින් හොඳ නම් ගොඩක් හම්බෙලා තියෙන නැටුම් ජීවිතේ. අභියෝග කියන්නේ ඉතින් ඔය කොල්ලෙක්ට ඔය එක එක කාලවල වලට එක එක දේවල් එනවනේ. එක එක කාලවල තියෙනවා. ඉගන්නේ ඔය කොල්ලෙක් වුණාම ඔය ලව් පැත්තට ගොඩක් අය යනවා. ඒ කාලේ මටත් එහෙම වෙන්න ගිහිල්ලා මම බේරුණා. අද ඇත්තටම සතුටුයි. ඒකේ හිටියනම් මං අද මෙතනවත් නෑ. එක්ක කලායතනෙන් එළියට යන්න ඉඩ තිබ්බා. ඒකත් ඉතින් සර්ට පින් සිද්ධ වෙන්නයි කලායතනේ අනිත් කට්ටියට පින් සිද්ධ වෙන්නයි තමයි මං අද මේ පැත්තට ආවේ. එතකොට දැන් ඔයාට මේ නර්තන ජීවිතය අමතක නොවනම සිදුවීම මොකක්ද? අමතක නොවන සිදුවීම පළවෙනිම එක විස් බැන්ද දවස. විස් බැන්දලා කන්නාඩියෙන් මූණ බලද්දී ආපු සතුට ඒක කියන්න බෑ ඉතින්. ඒක එකක්. ආය ඔය පෙරහැරවල් වලට ගියාම එක එක කියන්නේ ශිල්පියෝ විවිධ මට්ටමේ අය ඉන්නවනේ. කියන්නේ ඒක ඔළුවේ මැටි තිබිලා ඔය ශාස්ත්‍ර මුකුත් ඒ කියන්නේ ඇතුළටම ඉගෙන ගන්න නැතුව ඒ කියන්නේ ලොකුකමින් එහෙම ඉන්න කට්ටිය ඉන්නවා. ඒ ගොන්නු හින්දා වෙච්ච දෙයක් එව්ව තියෙනවා. පෙරහැරේ ඔය ගහගත්ත කියන්නේ මේ වගේ එව්ව තියෙනවා. කලා ශිල්පයට සුදුසු නැති ගතිගුණ තියෙනකොට. එතකොට ඔයාගේ ඉදිරි ජීවිතයේ වැඩ කටයුතු මොන වගේද? මම දැන් ඒ ලෙවල් කරන්නේ තාක්ෂණ වේදී විෂයෙන් ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ ඉංජිනේරුවරයෙක් වෙලා ඉස්සරහට වැඩ කටයුතු කරන්න තමයි බලාපොරොත්තුව. ඒ අතරින් නර්තන විෂය හදාගන්න කැමතියි. ඒකට ඔයාගේ සිහින බලාපොරොත්තු හැම එකක්ම සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපේ අම්මා ගැන කිව්වොත් එයා වෘත්තිමය ගුරුවරියක්. ගම්පොළ වික්‍රමබාහු ජාතික පාසලේ සිංහල උගන්වන්නේ. අප්පච්චි හොටෙල් එක වැඩ කරන්නේ. අයියා ගැන කිව්වොත් අයියා කැම්පස් දැන්. ඒ කියන්නේ පොඩි කාලේ ඉඳන් එයාලා මට නැටුම් පැත්තට ඕන තරම් උදව් කරනවා. පාන්දර 1ට 2ට ගෙදෙට්ට කෝල් කරත් අයියා එනවා. මුකුත් කියන්නේ නැතුව මාව එක්කයි යන්න. ඒකයි තව මාව ක්ලාස් එක යන්න එව්වා. ගෙදර අයගෙන් ඕන තරම් උදව් හම්බෙනවා නැටුම් කරන්න. ඉතින් අපේ අම්මා මම ගෙදර සින්දු කවි කියන්න නම් අම්මා බයිනවා ඉතින් මට. ඒකට හේතුව මොකද්ද? ඔයා මේ නම් ප්‍රභා කවි පවුරින සුපිරිම චරිතයක්. මම ඉතින් ගෙදර නිකන් ඉඳි සින්දු අහනවා. ඒක ඉතින් දරා ගන්න බැරිලා මම සින්දු කියනවා. කියද්දි ඉතින් කනක් ඇහෙන්නේ කියලා තමයි ඉතින් ගෙදරින් කෑ ගහන්නේ. හරි. එහෙනම් ගෙදරදීන කවි කියන්න එපා කියන්නේ අපි දැන් අහලා බලමු මේ කවිඳු අයගේ කවිය. කුසඹා දෙවි වරමින් නුඹ දෑතට සාත් බලගත් කල පෙරළුව සුරලෙහි දෑතට රිතුම් මුවත් නුඹ නද කළ දෙයත් පුරාලේ කැටි කළ එහෙත් බෙරය නුඹ නද කළ ශ්‍රී දළදාවේ පිහිටෙන් වේ ඔබට ජය මංගල ශ්‍රී දළදාවේ පිහිටෙන් වේ ඔබට ජය මංගල. ඔව් ඇත්තටම ලස්සනයි. කටහඬත් හරි මිහිරි. අපිට අහගෙන ඉන්න උනත් ආසයි. ඉතින් ඔයාට ඒ ජීවිතේ ඉදිරියටම යන්න පුළුවන් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දැන් මේ රංග ප්‍රභා නර්තන ජීවිතය ඇතුලේ චානක මధుරංග ගුරුතුමා සමග සහයෝගයෙන් වැඩ කරන සර්ටත් යෝධාවනල්ලක් වෙලා ඉන්න ගුරුතුමියක් ඉන්නවනේ.
එතකොට ඔයාට ගුරුතුමිය සහ ගුරුතුමා ගැන මොකද කියන්න තියෙන්නේ? ඇත්තටම ගොඩක් දේවල් කියන්න තියෙනවා. අපි මිස් ගැන කිව්වොත් ඉතින් අපේ ඕනම දෙයකට අපිත් එක්ක ඉන්නවා. හැම වැඩකටම අපේ නැටුම් ඉගෙන ගන්න පැත්ත සහ සර්ගේ දේවල් එව්ව සහ අපි ඒකේ සමහර දවස්වලට ඔය ඒක වැඩවල් වලට ගිහින් එන්න ගෙවල් වලට යන්න රැ වෙනවා. ඒ දවසට අපි සර්ලා ඒ දිහාට තමයි ඉන්නේ. මෙහෙදීදී අපිට අම්මා කෙනෙක් වගේ අපිට කෑම බීම හදලා දීලා අපි එක්ක hina වෙලා හොඳට ඉඳලා ඒ ඔක්කොම කරන අපි මිස් කියන්නේ ඉතින් කියන්න වචන නැහැ. ඇත්තටම මගේ ජීවිතේට හම්බෙච්ච හොඳම ගුරුවරු මේ වගේ ගුරුවරු ඇත්තටම මට හම්බෙලා නැහැ මීට කලින්. ඒත් එක්කම මේ කලාව නැති වීගෙන යන කලාව අස්වද්දන්න සරුයි මිසුයි ඒ කියන්නේ මහත් ඒ ලොකු උත්සාහයක් දරනවා. මේ සර්ගේ දරුවෝ අරගෙන මේ අපි පස්සේ යනවා පෙරහැරවල් වලට. අපි වෙනුවෙන් ඒ දෙන්න ගොඩක් දුක් විඳින ඒව අපි දැකලා තියෙනවා. ඒ අපි වෙනුවෙන් වෙන මහන්සිය ප්‍රතිඵල අපි තියලා ඉස්සරහා පරපුරට මතක් කරලා දෙනවා කලාව රැකගෙන ඉස්සරහට යන්න කියලා. ඔව් ඇත්තටම මේ නර්තන ජීවිතය ගත්තාම රංග ප්‍රභායක ගැන තව මොනවද නැත්නම්? රංග ප්‍රභායක ගැන කිව්වොත් කාලෙන් කාලෙට විවිධ කට්ටිය එන කලායතනට 2000කට වැඩි පිරිසක් කලායතනෙන් ලියාපදිංචි වෙලා තියෙනවා කියලා දන්නවා. නටන්න, බෙර ගහන්න, පිනුම් ගහන්න හැම දෙයකටම සන්නද්ධ කරනවා කලායතන කට්ටියව. එයාලා දැන් කලායතනට ඇවිල්ලා ටික කාලයක් ගියාට පස්සේ අර මතන විෂය ගහනවා කට්ටියට. ඒ කාලෙට දෙන්න කපල් වෙලා මේ කයින් වෙච්ච ගමන් අනිත් එක්කෙනත් යනවා. එහෙම දක්ෂ ගොඩක් කට්ටියට ඒ විදිහට අයින් වෙන්න උනා. ඒ කලායතනේ දැන් ශාස්ත්‍රීය ප්‍රගුණ කරන් යද්දී ටික කාලයක් ඉස්සරහට යද්දී ඔන්න එතකොටම ආධාර සම්බන්ධතා ඇති වෙනවා. එතකොටම සහකාරයා අයින් වෙච්ච ගමන් අනිත් එක්කෙනත් ගෙදර යනවා. එහෙම ගොඩක් දේවල් කලායතන ඇතුලේ වෙලා තියෙනවා. ඉතින් මේ කට්ටිය හිටියනම් එයාලටත් ලොකු වටිනාකමක්. ඒ වගේ කට්ටිය එහෙම කපල් තියෙද්දි තියාගන්න නැහැ යාලව. කලායතනය කියන්නේ ඇත්තටම ලොකු විනයක් එක්ක තියෙන්න ඕන තැනක්. මේ විනය ගැටලු වෙලා කලායතනේ ගොඩක් කට්ටිය කලායතන හැර යන්න වෙලා තියෙනවා. එහෙම අවස්ථා මම ගොඩක් දැකලා තියෙනවා. මටත් ඇත්තටම හරි දුකයි. යාළේ ගමන අඳුරු කරගන්න නැතුව කලාවෙන් ඉස්සරහට ගමනක් ගියපු නැති එක ගැන. ඉතින් ඉන්න අයට අපේ ඉන්න කට්ටියට කියන්නේ එහෙම කරගන්න එපා. තමන්ගේ ජීවිතේ ටාගට් එකක් තියෙනවා නම් බාහිරින් කිසිම දේවල් ගන්න නැතුව ඒ අරමුණේම ඉන්න කියලා. මොනවා කරගත්තත් අරමුණ මතක් කරගත්තනම් හරි කියලා තමයි කියන්න තියෙන්නේ. ජීවිතෙන් ගත්ත අත්දැකීම් එක්ක ඔයාගේ අනාගත පරම්පරාවට දෙන්න කැමති පණිවිඩය මොකද්ද? අනාගත පරම්පරාවට දෙන්න කැමති ඒ කියන්නේ ජීවිතේ මොන ප්‍රශ්නයාවත් ඒ කියන්නේ ඔය කට්ටිය බූට් කෑම මෙහෙම කියන්නම බූට් කෑම සින්දු අහන කට්ටිය ඉන්නවා. එහෙම එක ඒව තියෙන කට්ටිය ඉන්නවා. මේ මං කියන්නේ මේක විඳීමක් ඇති කරගෙන නර්තනය කරන්න. ඒ කියන්නේ සල්ලි බලාපොරොත්තු වෙන්නේ නැතුව ඒ කියන්නේ වෙන ප්‍රතිලාභ ඔය මුකුත් නැතුව මේක හදාරන්න හිතට මාර දැනීමක් එනවා. ඒකයි ඉස්සරහට කලාව කරන්න කට්ටිය අඩු වෙනවා කියලා ඔය සමාජය කියනවා. ඉස්සරහට කරන්න මේක කලායතනයේ ඔය රැඳිලින්න අපේ ගුරුතුමා එක්ක ඉස්සරහට වැඩ කටයුතු කරන් යන්න වරදින්නේ නැහැ කවදාවත් කාටවත්. නර්තනය කියන්නේ හිත නිවන භාෂාවක් නේ. ඔව්. එතකොට දැන් ජීවිතයක් ගත්තාම අභියෝග කොහොමද එනවනේ? ගඟක් උනත් ගලාගෙන යද්දී ගල් එතකොට ඔය ගස් කොළන් එහෙම තියේදී තමයි ඒ ගඟ උනත් ගලද්දී ලස්සනට පේන්නේ. ඒ වගේ තමයි ජීවිතත් අභියෝග කම්කටොළු දුක් දේවල් මැද්දේ ගමන් කරද්දී තමයි ලස්සනට පේන්නේ. ඉතින් මේ හැම
දේම දරාගෙන ඔයාටත් ඉස්සරහට යන්න පුළුවන් වෙන්න නර්තන ජීවිතයත් ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අද අපේ වැඩසටහන නිමවටපත් කරනවා. තවත් දිනයක මේ වගේ සහෝදරයෙක් සහෝදරියක් සමග සම්බන්ධ වෙමින් කියලා ඔයාලටත් බලාපොරොත්තුවක් දීලා අද අපි සමු ගන්නවා. දවසක් ආයුබෝවන්.